Google search engine කියන්නේ අපි daily පාවිච්චි කරන tool එකක්. හැබැයි ඒකේ තියෙන features ගොඩක් අය වැඩි පාවිච්චි කරන්නේ. කවුරු හරි කිව්වොත් තමයි දැනගන්නේ. නැත්තම් හොයලා බැලුවොත් තමයි හම්බෙන්නේ. ඉතින් අපි අද කතා කරමු මේ වගේ සැඟවුණු රහස් පහක් ගැන. ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න මේ වගේ අලුත් updates දැනගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනි ෆීචර් එක තමයි how to search. ගොඩක් වෙලාවට අපි සින්දුවක් අහනකොට ඒකේ අපිට වචන නැතුව තනුව තමයි මතක තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට පස්සේ සින්දුව හොයාගන්න ඕනේ වුණාම සින්දුව හොයාගන්න දන්නේ. ඉතින් Google මේ දීලා තියෙන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් මයික්‍රොෆෝන් එක යූස් කරලා අපේ තනුව මුමුණුවට පස්සේ අපිට ඒ සින්දුව මොකක්ද කියලා හොයාගන්න. Google app එක open කරලා මෙන්න මෙතන search bar එකේ තියෙන microphone එක click කරන්න. ඒකෙන් මෙන්න මේ වගේ search a song කියන එක click කරන්න. ඊට පස්සේ ඔයාට සින්දුව මුමුණන්න පුළුවන්. මේකට වචන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. තනුව විතරක් මුමුණන්න විතරයි තියෙන්නේ. ඉතින් තප්පර 10ක් ඇතුළත Google එක ඒ සින්දුව මොකක්ද කියලා ඔයාලට හොයලා දෙනවා. මේක හදලා තියෙන්නේ machine learning පාවිච්චි කරලා. ඒ කියන්නේ Google ලා ලෝකේ තියෙන හැම සින්දුවක්ම වගේ. ඒ කියන්නේ බිලියන ගණන් සින්දු වල තනු සේරම එකට එකතු කරලා digital print එකක් විදියට එයාලගේ database එකේ store කරලා තියාගන්න. එතකොට ඔයා සින්දුවක තනුවක් මුමුණද්දී ඒක වටපිටාවේ තියෙන ශබ්ද ඊට පස්සේ කටහඬේ තියෙන මොනවා හරි අවුල් තැන් තියෙනවා නම් ඒව ඔක්කොම අයින් කරලා තනුව විතරක් ඒගොල්ලෝ ෆිල්ටර් කරලා ගන්නවා. එතකොට එයාගේ ඒ තනු මිලියන ගණනක් තියෙන ඒ වගේ ඔයාගේ තනුවට ගැළපෙන තනුව සිලෙක්ට් කරලා ඔයාලට ලබා දෙනවා. සමහර වෙලාවට මේ අපි හම් කරනවා මේකට කියන්නේ. හම් කරන තනුව එයාලට හොයාගන්න බැරි අවස්ථාවලදී එයාලා වැඩියෙන්ම ගැළපෙන තනු කිහිපයක් තියෙන සින්දු කිහිපයක් ඔයාලට පෙන්වනවා. එතකොට ඒකෙන් අපිට ගිහිල්ලා අපි හොයපු සින්දුව හොයාගන්න පුළුවන්. දෙවෙනි එක තමයි lens search. මේකෙන් වෙන්නේ ඔයාගේ කැමරා එකේ පේන දේ එවලෙම විස්තර කරලා ඔයාලට ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔයා මොනවා හරි දැකපු බඩුවක මිල කීයද කියලා හොයාගන්න දන්නේ නැත්නම් ඒ වගේම ඒක ගන්න කොහෙන්ද කියලා හොයාගන්න දන්නේ නැත්නම් ඔයාලට ඒකේ එවලෙම ලයිව් ස්කෑන් කරලා ඒකේ මිල ගණන් සහ කොහෙන්ද මිලදී ගන්න පුළුවන් කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම තව උදාහරණයක් මම කියන්නම්. ඔයාලා මොනවා හරි දන්නේ නැති සත්තු జాතියක් එහෙනම් මොනවා හරි පැල වර්ගයක් වගේ දෙයක් තියෙනවා නම් ඒකත් ඔයාලට ලයිව් ෆොටෝ එකක් විදිහට ස්කෑන් කරලා ඔයාලට ඒ මොකක්ද කියලා තොරතුරු හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔයා දන්නේ නැති වචන මොනවා හරි තියෙනවා නම් අන්න ඒකත් එවලෙම ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට පෙන්නනවා. මේක ඔයාලගේ ගැලරි එකේ තියෙන ෆොටෝ එකකින් උනත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ කැමරාව ඔන් කරගෙන උනත් කරන්න පුළුවන්. මෙන්න මේක මෙහෙම තමයි කරන්නේ. ඕගොල්ලන්ගේ Google app එක open කරන්න. ඊට පස්සේ search bar එකේ දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා කැමරා icon එකක්. අන්න ඒක click කරන්න. ඊට පස්සේ මං ගාව මේ තියෙන පර්ස් එක මං මේකට අල්ලනවා කැමරා එකට. එතකොට එයාලා පහලින් විස්තර ටික ලබා දෙනවා. මේකේ ප්‍රයිස් එක ඊට පස්සේ මේක ලංකාවේ කොහෙද තියෙන්නේ ඒ වගේ එක එක දේවල් ගොඩක් විස්තර ලබා දෙනවා. ඒ වගේම මම මේකේ ප්‍රයිස් ඉන් ශ්‍රී ලංකා කියලා තියෙන එක තමයි ක්ලික් කරන්නේ. ඒ නිසා ලංකාවේ තියෙන ප්‍රයිස් එක එයාලා ඩිටෙක්ට් කරගෙන ඒක කියනවා. එතකොට මේකේ ඊළඟට මම කරනවා මේ බොවිස් කියලා වචනයක් තියෙනවා මේ පර්ස් එකේ. අන්න ඒක select test කියන එකට මම ක්ලික් කරනවා. එතකොට ඒ පිළිබඳව එයා විස්තර ලබා දෙනවා. කියන්නේ මේ බොවිස් කියන බ්‍රෑන්ඩ් එක ගැන එයාලා විස්තර ලබා දෙනවා. අපිට මෙතනින් පහළ තියෙන translate කියන එක සහ image generation option දෙකක් use කරන්න පුළුවන්. ඔයාලට language එකක් පාවිච්චි කරන්න පුළුවන්. සිංහලෙන් ඕනනම් සිංහලෙන් වෙන language එකකින් ඕනනම් වෙන language එකකින් උනත් අපිට විස්තර ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට පස්සේ අපිට යන්න පුළුවන් generation part එකට. එතකොට image එකක් උනත් අපිට generate කරගන්න පුළුවන් මේකට අදාළව. කියන්නේ cartoon විදිහට හරි කැමති විදිහට අපිට generate කරගන්න පුළුවන්. ඉතින් මේ features හදලා තියෙන්නේ AI සහ deep learning කියන technologies පාවිච්චි කරලා තමයි හදලා තියෙන්නේ. computer vision වලින් තමයි මේක කරලා තියෙන්නේ. ඒක අනුව කැමරා එකකින් දකින දේ එයා හඳුනාගෙන එයාලගේ database එකේ තියෙන බිලියන ගණන් රූප එක්කලා compare කරනවා මේ දේවල්. compare කරලා ඒකට ගැළපෙන දේවල් තියෙනවා නම් එයාලා ඒක නමත් එක්ක ඔයාලට විස්තර පෙන්නනවා. වචන හඳුනා ගන්න ඕන වුණාම එයාලා රූපයකින් වචන ටික වෙන් කරලා හඳුනාගෙන copy එකක් විදිහට ඔයාලට ලබා දෙනවා. මේක ගොඩක් වෙලාවට කරන්නේ natural language processing, ඒ කියන්නේ NLP කියන ටෙක්නොලොජි එක use කරලා. තුන්වෙනි feature එක තමයි
Unified Search Flow. මේ කියන්නේ Google සමාගම විසින් හඳුන්වලා දුන්නු Gemini AI තාක්ෂණය සහ සාමාන්‍ය Google Search කියන දෙකම එකට එකතු කරලා හදපු නවතම ක්‍රමය. මේකෙදි තොරතුරු සෙවීම, වගේම AI සාරාංශ කියවීම සහ AI සමග chat කිරීම කියන සියල්ලම දේවල් එකම තැනකින් අපිට කරගන්න පුළුවන්. Google AI වලින් ප්‍රශ්න ඇහුවම AI overview කියන එකෙන් තමයි අපිට කෙටි සාරාංශයක් ලබා දෙන්නේ. වෙබ්සයිට් එකින් එක පීරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ තවත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් වෙන තැනකට යන්නේ නැතුව එකම තැනකින් එකම සර්ච් බාර් එකකින් අපිට ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට සාමාන්‍ය Google search එකෙන් AI mode එකට මාරු වෙලා chatbot කෙනෙක් වගේ දිගටම සංවාදය කරගෙන යන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම සර්ච් කරන්න යන්නේ ලංකාවේ recent news එක මොකක්ද කියලා. එතකොට AI overview එකෙන් මට summary එකක් ලබා දෙනවා. එතකොට මම මේක පහලට යනකොට මට AI overview එකේ අවසානයේ ක්ලික් කරාට පස්සේ පොඩි කොටුවක් තියෙනවා. මම ඒකේ මට ටයිප් කරනවා 28 වෙනිදා තියෙන විශාලම නිවුස් එක මොකක්ද කියලා. එතකොට AI mode එකට මාරු වෙනවා. මොකද එයා කලින් හිටියේ AI overview එකේ නිසා එතනින් එයා AI mode එකට මාරු වෙනවා. මාරු වෙලා ඊට පස්සේ අපිට දිගටම මේක chatbot කෙනෙක් විදිහට chat කරගෙන යන්න පුළුවන්. මං ආයෙ අහනවා එතකොට අනුරාධපුරයේ වෙච්ච අලුත්ම නිවුස් එක මොකක්ද කියලා. එතකොට එයා විසින් අපිට අවශ්‍ය දේවල් වෙන වෙනම ලබා දෙනවා. අපිට සිංහලෙන් උනත් අවශ්‍ය තොරතුරු ටික ලබා ගන්න පුළුවන්. සිංහලෙන් ටයිප් කරත් අපිට උත්තරේ ලබා දෙනවා. හතරවෙනි ෆීචර් එක තමයි search about you. අපි අපේ පෞද්ගලික දේවල් Google එකට දීලා තියෙනවා නම් සමහර විට ඒක බැරවීමකින් වෙන්නත් පුළුවන්. සමහර විට නොදැනුවත්කමින් වෙන්නත් පුළුවන්. අපේ නම, ඊමේල් එක, මොබයිල් නම්බර් එක සහ ඇඩ්‍රස් එක වගේ දේවල්. අපිට පුළුවන් Google එකකින් ඉල්ලන්න අනේ මේවා ටික අයින් කරලා දෙන්න කියලා. මේක කරන්න මෙහෙමයි. Google app එකට ගිහිල්ලා profile icon එක උඩ click කරන්න. පහළට scroll කරාම result about you කියලා option එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒ option එක උඩ click කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට අරන් යන්න. මේකේ get started කියන එක මම දෙනවා. ඊට පස්සේ මම මෙතන මගේ නම දෙනවා. ඒ වගේම search result වලින් පෙන්වන්න අකමැති දේවල්, ඔයාගේ address එක, phone number එක සහ email එක වගේ දේවලුත් මෙතන අපිට දීලා continue කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන dialog box එකට මම ටික් එකක් දාලා save දෙනවා. ඊට පස්සේ Google එකේ monitor එක on වෙනවා. ටික වෙලාවකින් ඔයාලට notification එකක් විදිහට පෙන්නනවා මෙන්න මේවා ඔයාගේ තියෙනවද කියලා. Google ලා මේ දෙනෙක් තොරතුරු කිසිම දෙයක් කිසිම වෙලාවකදී publish කරන්නේ නැහැ. කාටවත් පෙන්වන්නේ නැහැ. කිසිම කෙනෙක්ට මේක පෙන්වන්නේ නැහැ. මේක තියාගන්නේ ඒගොල්ලෝ security option එකක් විදිහට. මේ data කාටවත් ගන්න බැරි විදිහට encrypt කරලා තමයි තියෙන්නේ. cyber security වලින් තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට ඔයාලට ටික වෙලාවක් ගියාට පස්සේ notification එකකින් පෙන්නනවා මෙන්න මේ වගේ වෙබ්සයිට් වල තමයි ඔයාගේ data තියෙන්නේ. එහෙම නැත්නම් පෙන්වන්නේ නැහැ. එතකොට අනාගතයේ කවුරු හරි ඔයාගේ මේ තොරතුරු දීලා ඉවරලා සර්ච් කරොත් එයාලට මේ වගේ දේවල් බලන්න බෑ. මොකද ඊමේල් එකක් එනවා ඔයාට මෙන්න මේව ඔයාගේ details search කරනවා කියලා. ඉතින් කවුරු හරි අනවසරින් ඔයාගේ details දීලා search කරොත් අපිට request කරලා ඉල්ලන්න පුළුවන් Google එකෙන් මෙන්න මේවා පෙන්වන්න එපා කියලා. හැබැයි මේවා Google එකෙන් අයින් වුණාට අපේ අනිකුත් web browsers තියෙනවා. ඒ කියන්නේ Edge එක, Firefox සහ Safari වගේ web browsers වල පෙන්වන්න පුළුවන්. අන්න ඒකත් හොඳින් මතක තියාගන්න. අපේ අවසාන ෆීචර් එක තමයි delete last 3 minutes. අපි Google එකේ search කරපු දේවල්, ඒ කියන්නේ අපි අවසාන මිනිත්තු කිහිපයකදී search කරපු දේවල් අපිට delete කරන්න පුළුවන්. ඒකට option එකක් දීලා තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නම් අපි කලින් කරේ අපි ගියපු වෙබ්සයිට්ස් වලට එකින් එකට ගිහිල්ලා එකින් එක delete කරා. එහෙම නැත්නම් ඔක්කොම delete කරන්න කියලා එකපාරින් කිව්වා. delete all දීලා. හැබැයි අපිට මේ දීලා තියෙන feature එකකින් අපිට පුළුවන් අපි අවසාන මිනිත්තු 30 දී පාවිච්චි කරපු දේවල් delete කරන්න කියලා කියන්න. එතකොට කවුරු හරි ඇවිල්ලා search කරොත් ඔයා මොනවද බලලා තියෙන්නේ කියලා බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේ option එක අලුතෙන්ම ආපු එකක් නෙමෙයි. මේක ටිකක් පරණයි. 2022 වගේ තමයි launch උනේ. හැබැයි ගොඩක් අය මේක පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා තමයි මම අද ඔයාලට මේක ගේන්න කියලා හිතුවේ. Google එකේ profile icon එක උඩ click කරාට පස්සේ delete last 3 minutes කියලා option එකක් තියෙනවා. අන්න ඒක click කරාම අවසන් විනාඩි 30 ඇතුළත search කරපුවා ඔක්කොම අයින් වෙලා යනවා. ඉතින් කලින් තිබ්බ විදිහට අපි එකින් එකට ගිහිල්ලා delete කරන්න ගියොත් බලපු websites අපිට ගොඩක් වෙලා යනවා. කාලය ගත වෙනවනේ. ඉතින් මේක ගොඩක් හොඳ feature එකක් වෙනවා. ඔයාලට ඉක්මනින් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ Google search ගැන දන්න දේවල් මාත් එක්ක share කරගන්න. අලුත්ම updates comment කරගෙන යන්න. ඒ වගේම අද වීඩියෝ එක ගැන මොකද ඔයාලා හිතන්නේ? පහලින් comment එකක් දාගෙන යන්න.
ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.